ඔන්න කාලෙකින් වීඩියෝ එකක් අරගෙන ආවා. මුලින්ම ඔයාලා හැම කෙනෙක්ටම සුබ අලුත් අවුරුද්දක් කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් මේ වීඩියෝ එක ගත්තේ අපි 12 වෙනිදා. අපේ තාත්තගේ උපන්දිනේට gift එකක් ගන්න තමයි ඔන්න අපි අද ආවේ. ඉතින් එයාගේ ෆෝන් එක මේ දවස්වල අබලන් වෙලා තියෙන්නේ. කොයි වෙලෙත් මට කියනවා නේ YouTube එකේ වීඩියෝ බලන්න බෑ. මම WhatsApp එකෙන් එවනේවා හරියට බලන්න බෑ. WhatsApp යන්න බෑ. ඔන්න ඔය වගේ ඒවා. ඉතින් මමත් දන්නවා දැන් දවස් ගානක ඉඳන් ෆෝන් එක අබලන් කියලා. හැබැයි මම තාත්තටත් නොකිය තාත්තගේ උපන්දිනේ එනකම් මග බලාගෙන හිටියේ එයාට අලුත් ෆෝන් එකක් අරන් දෙන්න. ඔන්න 15 වෙනිදා අපි අපේ අයියලාගේ ගෙදර ගිහිපු වෙලේ මට හිතුණා ඒ වෙලාවේ මේක තාත්තට දෙන්න ඕනේ කියලා. මං හරි ආසාවෙන් හිටියේ උපන්දිනේ දවසේම තාත්තට මේ ටැග් දෙන්න. ඉතින් අපේ තාත්තා කියන්නේ මං වෙනුවෙන් අසීමිත කැපකිරීම් ගොඩාක් කරපු කෙනෙක්. අපේ තාත්තගේ ජීවිත කතාවම ඇති මට මගේ ජීවිතේ ගොඩ දාගන්න. දවසක මං ඔයාලත් එක්ක ඒ කතාවත් බෙදා ගන්නවා හරි ආසාවෙන්. පුංචි කාලේ ඉඳන් පවුලේ තනි ළමයා විදිහට තාත්තගේ එකම දුව විදිහට මං ඉල්ලන්නේ මොන දේද ඒ හැම දෙයක්ම මගේ තාත්තා මට අරන් දුන්නා. ජීවිතේ හැමදේම තියෙද්දිත් ජීවිතේ හැමදේම නැති වෙද්දිත් ජීවත් වෙන්න ඕන විදිහ මං ඉගෙන ගත්තේ අපේ තාත්තගේ. තාත්තා මං වෙනුවෙන් කරපු කැපකිරීම මට මෙච්චරයි කියලා ඉවර කරන්න බැරි තරම්. අම්මත් නැතුව හරි පරිස්සමින් මාව බලාගෙන හරි කෙනෙකුට මාව විවාහ කරලා දීලා අද මන් දිහා බලන් තාත්තා සතුටු වෙනවා කියලා මං හොඳාකාරවම දන්නවා. ඉතින් තාත්තේ ඔයාට නිදුක් නිරෝගී වාසනාවන්ත සුබ උපන්දිනයක් වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. මං ඔයාට කියන්න බැරි තරම් මහ ගොඩක් ආදරෙයි.